ලෝකයයි මෙච්චර යුද්ධ ඇති වෙන්නේ. මොකක්ද ඒකට හේතුව? මේ ගැන ඔයත් උනන්දුවක් දක්වන කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට. තම්නේල් එකේ ඔයා දකින්න නැති අද මම කතා කරන්නේ මේ යුද්ධ අතරින් ප්‍රධානම යුද්ධයක් වෙච්ච ඉන්දියාවයි පාකිස්තානයේ අතර ඇති වෙලා තියෙන යුද්ධයට හේතුව මොකක්ද කියන එක ගැන. අපි දන්න දවස් ඉඳන් ඉන්දියාවයි පාකිස්තානයේ ගහ ගන්නවා. හැබැයි මේ දෙගොල්ලෝ ගහ ගන්න මූලික වෙච්ච හේතුව කාශ්මීරය කියලා ඔයා හිතනවා නම් ඇත්තට මේකට හේතුව කාශ්මීරය නෙමෙයි. වර්තමානයේ නම් මේගොල්ලෝ අතර යුද්ධ ඇති වෙන්නේ කාශ්මීරය මුල් කරගෙන තමයි. ඒත් මේ යුද්ධයට මූලික වෙච්ච හේතුව කාශ්මීරය නෙමෙයි. ඒකට හේතුව හොයන්න අපිට යන්න වෙනවා ක්‍රිස්තු වර්ෂ 8 වෙනි සියවස වෙනකන්. ක්‍රිස්තු වර්ෂ 8 වෙනි සියවසේදී තමයි ඉන්දියාවට අරාබි වෙළඳුන් පැමිණෙන්නේ. මේ වෙළඳුන් එක්ක එයාලගේ ඉස්ලාම් විශ්වාස මේ ජන සමාජය මුල් බැස ගන්නවා. මේක සාමාන්‍ය න්‍යායාත්මක වීඩියෝ එකක් විතරයි. අපිට කිසිම ජන සමාජයක තියෙන මතවාදයන් විශ්වාස ප්‍රතික්ෂේප කරන්නවත් ඒ දේවල් විවේචනයට ලක් කරන්නවත් බෑ. මේක න්‍යායාත්මක පසුබිම පැහැදිලි කිරීමක් පමණයි. ඒක නිසා මේක න්‍යායාත්මක පසුබිමෙන් පමණක් බලන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. හරි, අපි යමු කතාවට. ක්‍රිස්තු වර්ෂ 8 වෙනි සියවසේදී ඉන්දියානු සමාජයට මේ අරාබි වෙළඳුන්ගේ පැමිණීමත් එක්ක ඒගොල්ලන්ගේ මතවාදයන් විශ්වාස මේ සමාජය මුල් බැස ගන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි ඉන්දියාව මේ කාලෙ වෙද්දි තුර්කී ආක්‍රමණ වලට ලක් වෙනවා. ඒක නිසා මේ වෙද්දි ඉන්දියාවේ තිබුණ අර හින්දු මතවාදයන් ටිකක් වෙනස් වෙලා මෙයාලා අර අලුතෙන් ආපු මතවාදයන් සමාජය ඇතුළට ගන්න පටන් ගන්නවා. මේ මතවාදයන් වළඳ ගන්න මේ දෙපිරිස සහයෝගයෙන් ක්‍රියා කරනවා වෙනුවට මේ කාලෙදි මේ සමාජ සිද්ධ වුණේ මේ එක කොටසක් අනිත් කොටස අභිබවා යන්න පටන් ගත්ත එක. ඒ කියන්නේ හින්දු මතවාදීන් වෙනමත් ඉස්ලාම් මතවාදීන් වෙනමත් මේ සමාජය ඉස්සරහට ගෙනියන්න දායක වුණා කියන එක. හැබැයි මේගොල්ලෝ අතර තියෙන මේ මතවාදයන් වල දුරස්ත බව නිසාම මෙයාලා අතර සිවිල් යුද්ධයක් වර්ධනය වෙමින් තිබ්බ කාලයක් තමයි මේක. කොහොම හරි මේක ඉස්සරහට ගිහිල්ලා 1885 වෙනකොට ඉන්දියානු ජාතික කොංග්‍රසය හැදෙනවා. මේ ජාතික කොංග්‍රසයට නායකත්වය දෙන්නේ ඒ කාලෙදී ඉන්දියාවේ ආක්‍රමණශීලී හින්දු නායකයින්. වර්තමානයේ නම් මේකට නායකත්වය දෙන්නේ ඉන්දිරා ගාන්ධි. හැබැයි මේ වෙද්දී ඉන්දිරා ගාන්ධි ජීවිතුන් අතර නැහැ. සෝනියා ගාන්ධි, රාහුල් ගාන්ධි මේගොල්ලෝ තමයි මේ පක්ෂයේ වර්තමාන පුරුක්. හරි, මේ මතවාදයන් ඉස්සරහට ඇවිල්ලා ඔය වෙද්දී 20 වෙනි සතවර්ෂය වෙනකොට, හැබැයි මේ 20 වෙනි සතවර්ෂය කියන්නේ මේ කාලෙ වෙද්දී බ්‍රිතාන්‍යයන් විසින් සම්පූර්ණයෙන්ම ඉන්දියාව යටත් කරගෙන ඉවරයි. මේ කාලෙ වෙද්දී බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවත් සම්පූර්ණයෙන් යටත් කරගෙන ඉවරයි. 1934 දී මොහමඩ් අලි ජින්නා මුස්ලිම් ලීගය පටන් ගන්නවා සහ ඔහු එහි සභාපති වෙනවා. මේ සභාපති වෙනවත් එක්කම මෙයාලා මුස්ලිම් වරුන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් ඕනි කියන සංකල්පයක්, මුස්ලිම් වරුන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් ඕනි කියන සංකල්පය. මේ වෙද්දී ඉන්දියාව පාලනය කරන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය නියෝජිතයෙක් වෙච්ච ලුවිස් මාවුන්ට් බැටන් සාමිවරයා. මෙයා මේ මතවාදය පිළිගන්නවා. 1947 දී මෙයා මේ මතවාදය පිළි අරගෙන 1947 මාර්තු මාසෙදී මේක එංගලන්ත අධිරාජ්‍යයට දන්වන්න ඕන නිසා මෙයා එංගලන්තේ බලා පිටත් වෙනවා. එංගලන්තේ බලා පිටත් වුණාට පස්සේ මෙයා එහෙදි ගිහිල්ලා මේ මතවාදය බ්‍රිතාන්‍ය රැජනට දන්වලා එතනින් පස්සේ එංගලන්තයේ ඇතුළේදී මේ රටවල් දෙක වෙන් කරන්න සීමා නිර්ණය කරනවා. හැබැයි මේ ලුවිස් මාවුන්ට් බැටන් සාමිවරයා එංගලන්තයට යන්න කලින් මේ මතවාදය ගැන අදහස් ගත්තේ සීක් ජාතිකයන්ගෙන්, හින්දු නායකයන්ගෙන් සහ මොහමඩ් අලි ජින්නා. මේ වෙද්දී ඉන්දියාවේ මේ සිවිල් යුද්ධය ගොඩක් දුරට වර්ධනය වෙලා තිබුණ කාලයක්. ඒ වගේම තමයි දෙවන ලෝක යුද්ධයට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය මැදි වෙලා හිටපු කාලයක්. 1947 කියන්නේ ඉන්දියාවට නිදහස ලැබුණ අවුරුද්ද. 1948 කියන්නේ ලංකාවට නිදහස ලැබුණ අවුරුද්ද. ඒක නම් මේකට සම්බන්ධ නැහැ. හරි. එතකොට ඉන්දියාවට 1947 නිදහස ලැබෙන්නේ ඉන්දියානු ජාතික සටනේ ප්‍රතිඵලයක් විදියට තමයි. නමුත් ඒකට මූලික හේතුව ඉන්දියානු ජාතික නිදහස් සටන විතරක් නෙමෙයි. මේ වෙද්දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වෙලා තිබුණේ. ඒ කියන්නේ එයාලට අධික යුද පිරිවැයක් දරන්න වෙලා තිබුණා මේ කාලේ. යටත් විජිත රාජ්‍යයන් පාලනය කරන එක අමතර පිරිවැයක් විදිහට තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය මේ වෙනකොට දැක්කේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ලංකාවට, ඉන්දියාවට ඇතුළු මේ යටත් විජිතයේ තිබුණ යටත් රාජ්‍යයන් වලට නිදහස ලැබෙන්නේ. එංගලන්තදී මේ කාර්ය වෙනුවෙන් සීමා නිර්ණය කාර්ය පැවරිලා තිබුණ සර් සිරිල් රැඩ්ක්ලිෆ්ට
ඔහු මේ සීමා නිර්ණය කරන කටයුත්ත සති 5ක් ඇතුළත ඉවර කරා. හැබැයි ඔහු මේ කටයුත්ත සිද්ධ කරේ කිසිම පදනමක් නැතුව. ඒ කියන්නේ ඉන්දියානු භූමිය, ඉන්දියානු ජනවර්ගය, ඉන්දියාවේ ඓතිහාසික පසුබිම, වාරිමාර්ග, දිස්ත්‍රික්ක මේ කිසිම දෙයක් ගැන හොයන්නේ බලන්නේ නැතුව ඔහු එංගලන්තෙදී මේ රටවල් දෙක වෙන් කරන්න සීමා නිර්ණය කරනවා. මේකත් එක්ක විශාල අර්බුද ගණනාවක් ඇති වෙනවා. අදටත් මේ ඉන්දියාවයි පාකිස්තානයේ අතර යුද්ධ ඇති වෙන්න හේතුව මෙන්න මේ සිද්ධ කරපු සීමා නිර්ණය නිසා ඇතිවෙච්ච අර්බුද. ඒ අර්බුදය කොච්චරද කියනවා නම් අද රෑ ඉන්දියාවේදී නිදාගත්ත මිනිස්සයා හෙට උදේ නැගිට්ටේ පාකිස්තානයේ. සමහර අයගේ ශාල ඉන්දියාවේ කුස්සිය පාකිස්තානයේ වෙලා තිබුණා. සමහර අයගේ ගෙදර ඉන්දියාවේ වැසිකිළිය පාකිස්තානයට ගිහින් තිබුණා. මෙන්න මේ වගේ කිසිම පදනමක් නැති සීමා නිර්ණයක් තමයි ඒක. මේ හේතුව නිසා මේ වෙද්දි වර්ධනය වෙලා තිබුණ ඉන්දියානු සිවිල් යුද්ධය මහා සාහසික ඝාතන රැල්ලක් බවට පත් වෙනවා. 1947 අගෝස්තු 15 වෙනිදා මේ රටවල් දෙක නීත්‍යානුකූල විදිහට වෙන් වුණාට මෙයාලට ඒ නිදහස භුක්ති විඳින්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව සිවිල් යුද්ධයේ මේ වෙද්දි ආරම්භ වෙලා තිබුණා. ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් මේ සිවිල් යුද්ධය නිසා දිවි අහිමි කරගත්තා. ඒ වගේම තමයි බඩගින්න පිපාසය නිසා ලක්ෂ සංඛ්‍යාතක මිනිස්සු මැරුණා. මිලියන 12ක් 14ක් අතර සංඛ්‍යාවක් රට අතහැරලා ගියා. ඉතිහාසයේ සිද්ධ වෙච්ච දරුණුතම රට හැර යාම තමයි මේක. මේ වෙද්දී බ්‍රිතාන්‍යයන් තවත් කපටි වැඩක් කරා. ඒ තමයි කාශ්මීරය ඉන්දියාවටවත් පාකිස්තානයටවත් කිසිම රටකට අයිති වෙන්න සැලැස්සුවේ නැහැ. කාශ්මීරයට ස්වාධීනව තමන්ව අයිති වෙන්න ඕනේ මොන රටටද කියලා තීරණය කරන්න අයිතිවාසිකම දුන්නා. මේ ගිවිසුම හරහා 82%ක භූමි ප්‍රමාණයක් ඉන්දියාවට ලැබුණා. කාශ්මීරය තමන්ට අයිති වෙන්න ඕනේ කියලා ඉන්දියානුවන් කියද්දී කාශ්මීරය එයාලට අයිති වෙන්න ඕනේ කියලා පාකිස්තානුවන් කිව්වා. ඒකට හේතුවක් තියෙනවා. කාශ්මීරය මේ වෙද්දි පාලනය කරේ හින්දු කුමාර රාජ්‍ය පාලකයෙක්. හැබැයි කාශ්මීරයේ වැඩිපුරම ජීවත් වුණේ මුස්ලිම් ජාතිකයින්. එතකොට මෙන්න මේ හේතුව නිසා මේ රටවල් දෙකම යුද්ධ කරන්න පටන් ගත්තා කාශ්මීරයේ Tamanට අයිති වෙන්න ඕනේ කියලා. කාශ්මීරයේ මේ විදිහට නොබෙදී තිබ්බේ බ්‍රිතාන්‍යයන් දැනගෙන හිටියා මේක මහා යුද සංග්‍රාමයක් වෙනවා. දීර්ඝකාලීනව යුද්ධයක් බවට පත් වෙනවා කියලා. හැබැයි එයාලා කලින්ම තීරණය කරලා තිබුණා 1947 දී ඉන්දියාවට නිදහස දෙනවා කියලා. එතකොට නිදහසෙන් පස්සේ සිද්ධ වෙන දීර්ඝ යුද සංග්‍රාමයක් එයාලට කිසිම ලෙසකින් අදාළ වෙන්නේ නැහැ. අන්න ඒක තමයි ඉන්දියාවයි පාකිස්තානයේ වෙන් වෙන්න ප්‍රධානම හේතුව. මේගොල්ලෝ යුද්ධ කරන්න ප්‍රධානම හේතුව. ඉන්දියාවයි පාකිස්තානයේ මෙච්චරටම ගහගන්න වර්තමානයේ ප්‍රධාන හේතුව වෙලා තියෙන කාශ්මීරය අන්න ඔය හේතු නිසා. මේ රටවල් දෙක යුද්ධ කරන්න පටන් ගත්තේ කලින් කතා කරපු සීමා නිර්ණය කතාව නිසා. බ්‍රිතාන්‍යයන් සැලසුම් සහගතව ඉන්දියාවයි පාකිස්තානයේ වෙන් කරේ නැහැ. මේක ඒගොල්ලන්වත් නොදන්න දේශපාලන අවිනිශ්චිතතාවයක්. අපි ප්‍රාර්ථනා කරමු මේ තියෙන වෛරය නැති වෙලා සාමකාමී වටපිටාවල් දෙකක් මේ රටවල් දෙකේම ඇති වෙන්න කියලා. මේ වගේ දේවල් තවත් දැනගන්නවා කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම්.